ඉක්මනට මේ බලා අරගෙන යවන්න. ඇයි ඉතින් අපිට පාරෙන් යන්න බැරි? තොට පාරේ බහලා යන්න පුළුවන් රිසල්ට් එකක් තියෙනවද? ටුම් පේපරේ දවසේ කොටුත් පැනලා දැන් මෙතන සුදු ලුණු කාපු බැල්ලි වගේ සුදන වෙන්න තවත් මොකද තොපි බල්ල ටයිටනික් නැවේ කිල්ල වගේ බලාගෙන ඉන්නේ. හලෝ කොහොමද මහත්තුරුනි? රූපයියා රමතක වෙලා ගණන් කෙලවුණාද? ආයිමත් චිල් එකේ ගොලවල් ලියන්න එන්න මගේ රිවිෂන් එකට. ඒ මොන චිච්චි මානවිකාවක්ද මේ? ඔය රිවිෂන් එක ගහගනින් පුකේ. සබ්ජෙක්ට් නමේ වලිලා තමයි මෙච්චර කොට උනේ. ගණන් විතරක් නෙමෙයි අපි ওই තඩි පස්සවල් තියෙන නංගිලා දාලා නැටුනොත් පුරුදු කරනවා. විලාවල් රාගය, බලු මයිල රාගය, ඇගේ කාමය. යෝක ඇති. මචං ඔයා විභාගෙ නාලා අයිත් වරදක් කරනවා. රිවිෂන් ගියාම දාලා ගිය කෙල්ලා එයිද? එයි කලිසම ඇතුලට. ගෙදර ඉන්නත් නෑ ත්‍රිපෝස කිලපු සමනල්ලු ගෝල් කර කර රිසල්ට් ආනවා. ඔව් ඒක ඇත්ත මාත් ඔය ප්‍රශ්නෙටම මුහුණ දුන්නා. ඇති මට මේ පෞකාර ලෝකේ තව ජීවත් වෙන්න බෑ. ආයි විභාගෙ ලියන්න කියලා කියාගෙන આવොත් ඔගේ ශිව දෙයියව කපලා යවනවා කිරිබත් කොට දැනගන්න. ඉතින් පුතේ මම කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑනේ. ගෙදරින් සේව් කරගන්න බැරි වුණොත් මට කියන්න. මං ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ කතා කරලා සේව් කරන්නම් ඈ. පුළුවන් නම් කෙල්ලන්ට කියන්න සුනිත් සර්ගේ ක්ලාස් පටන් ගත්තා කියලා. ප්‍රායෝගික පරීක්ෂණ වලට දැන් ලකුණු දෙන්නේ නෑ.